ආයුබෝවන්. දැන් අපි බලමු මේ හතරවෙනි ඒකකයේ යටතේ මම අනුමාන කරන අනුමාන ප්‍රශ්න මොනවද කියලා. හතරවෙනි ඒකකේ තමයි ඔයගොල්ලෝ දන්නවා ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය. එතකොට මේ ඒකකය විශාල ඒකකයක්. ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශයේ තියෙන කාලච්ඡේද තියෙනවා 80ක්. මේකෙන් ප්‍රධාන ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට එනවා. ඒ කියන්නේ රචනා ප්‍රශ්න පත්‍රයේ බොහෝ වෙලාවට දෙවෙනි ප්‍රශ්නය මේ විෂය ඒකකය සඳහා වෙන් වෙලා තියෙනවා. මට පොඩි පණිඩයක් ඕන කියන්න ඕනේ. ඒ තමයි විෂය ඒකක 3ක් විතර එකතු කරලා එක වීඩියෝ එකක් හදන්න යනකොට වීඩියෝ පටිගත කිරීම, වීඩියෝ සංස්කරණය සහ YouTube නාලිකාවට ඒක අප්ලෝඩ් කරන්න ගියාම සෑහෙන කාලයක් යනවා. ඒ කාලේ වෙනකන් ඔයගොල්ලන්ට බලන් ඉන්න වෙනවා ඊළඟ වීඩියෝ එක එනකම්. ඉතින් මම හිතුවා මේ ප්‍රශ්නේ මගාරවන්න මේ විදියට කරන්න. ඒ කියන්නේ එක විෂය ඒකකයකට මම එක වීඩියෝ එකක් හදලා ඔයගොල්ලන් ඉදිරිපත් කරනවා. ඒතර පුළුවන් තරම් ඉක්මනින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ලැබෙනවා. අපිට ඉදිරියට තියෙන කාලය ඉතාමත්ම සීමිත නිසා මම මේ වගේ පියවර ගන්න තීරණය කරා. එතකොට ඉතාමත්ම කෙටි කාලයක් තුළදී වැඩි වීඩියෝ සංඛ්‍යාවක් නැරඹීමේ හැකියාව ඔයගොල්ලන්ට ලැබෙනවා. එහෙම නැත්නම් මටත් ඉන්න වෙනවා සෑහෙන කාලයක් මේක ඉවර කරන්න. ඔයගොල්ලන්ටත් ඒක බලාගෙන ඉන්න වෙනවා. අපි බලමු ඉස්සෙල්ලාම මේ හතරවෙනි ඒකකයේ යටතේ 2019 ඉඳන් 2024 දක්වා පැවතු විභාගවලදී ලැබුණු ප්‍රශ්නයේ view එක කොහොමද කියලා. ඉතාමත්ම කෙටියෙන් මම මේක පෙන්නලා දෙන්නම්. දැන් අපි බලමු ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වයේ යටතේ රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නයේ වශයෙන් ලැබුණු ප්‍රශ්නවල view එක කොහොමද කියලා. දැන් ඔයගොල්ලෝ බැලුවොත් එමු 2019 මේ ප්‍රශ්නයට කොටස් දෙකක් තිබිලා තියෙනවා. ඊළඟට 2020 මේ ප්‍රශ්නෙට කොටස් දෙකක් තිබිලා තියෙනවා. දැන් 2021 බැලුවොත් 2022 අවුරුද්දේ පැවතු 2021 විභාගයේ එතන මේ ප්‍රශ්නේ දෙකට කඩලා නැහැ. තනි ප්‍රශ්නයක් වශයෙන් තමයි ඔයගොල්ලන්ට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු 2023 පැවතු 2022 විභාගයේදී තනි ප්‍රශ්නයක් වශයෙන් තමයි මේ ප්‍රශ්නය විභාග ප්‍රශ්න පත්‍රයේ ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ 2024 පැවතු 2023 විභාගයේදී ආයෙත් මේ කොටස් දෙකක ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. මෙතෙන්දි මට ඔයගොල්ලන්ට කතා කරන්න දෙයක් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නය ගැන. මෙන්න මේ ප්‍රශ්නය ගැන මම කතා කරන්න ඕනේ. ඊට පස්සේ 2024 අවුරුද්දේ ගිය අවුරුද්දේ මේ ප්‍රශ්නය තනි ප්‍රශ්නයක් වශයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. කොටස් දෙකක් තිබිලා නැහැ. ඒ කියන්නේ දැන් අපිට තේරෙනවා රචනා ප්‍රශ්න පත්‍රයේ මේ දෙවෙනි ප්‍රශ්නය ඒ ව්‍යුහය වෙනස් වෙනවා. අවුරුදු 6කදී පැවතු විභාග ප්‍රශ්න පත්‍ර 6 බැලපුවාම එතනින් අවුරුදු 3කදී තනි ප්‍රශ්නයක් වශයෙන් විභාග ප්‍රශ්න පත්‍රය ඇවිල්ලා තිනවා. ඒ වගේම ඉතුරු අවුරුදු 3ේදී මේක ප්‍රශ්නේ කොටස් දෙකක් වශයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ අවුරුදු 2025 අවුරුද්දේ මේ ප්‍රශ්නය තනි ප්‍රශ්නයක් වශයෙන් එයිද එහෙම නැත්නම් කොටස් දෙකකින් එයිද කියලා අපිට හිතන්න අමාරුයි. ඉතින් ඒකේ 50%ක 50ක සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් මම කියන්නේ හැම වෙලාවෙම කොටස් දෙකකින් මේ ප්‍රශ්නේ එනවා නම් ඉතාමත්ම යෝග්‍යයි ඕගොල්ලෝගේ පැත්තේ. ඒකට ඔයාලට ලියන්න තියෙන කරුණු සංඛ්‍යාව ඒ එක කොටසකට අඩුයි. මං කිව්වා A සහ B කියලා කොටස් දෙකකින් આવොත් එක කොටසකට බොහෝ වෙලාවට ඔයගොල්ලෝ ලියන්න වෙන්නේ කරුණු 20ක් විතරයි. විභාගයේදී ඔයගොල්ලන්ව ඇගීමකට ලක් කරනවා. ඒ ඇගීමකට ලක් කිරීමේදී ඒගොල්ලන්ගේ පැත්තෙනුත් තියෙන වාසියක් තියෙනවා. ඒක තමයි අර තනි ප්‍රශ්නයක් දීලා ඔයගොල්ලන්ගේ දැනුම ඒ විෂය ඒකකයේ කොහොමද කියලා බලනවට වඩා ඒ එකම විෂය ඒකකයෙන් තැන් දෙකකින් කොටස් දෙකකින් ප්‍රශ්නයක් දීපුවාම ඒ කොටස් දෙකෙන්ම ඔයගොල්ලන්ව ඇගීමකට ලක් කිරීමේ හැකියාවක් ඒගොල්ලන්ටත් තියෙනවා. ඉතින් ඒක අර දෙගොල්ලම දිනන එකක්. ඒ කියන්නේ වින් වින් සිටුේෂන් එකක් එතන තියෙනවා. ඒගොල්ලෝගේ පැත්තෙනුත් හොඳයි, ඔයගොල්ලෝගේ පැත්තෙනුත් හොඳයි. අපි බලාපොරොත්තු වෙමු කොටස් දෙකක ප්‍රශ්නයක් ඒවි කියලා. දැන් අපි බලමු ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය යටතේ ඒ වසරවලදී ප්‍රශ්න කරපු විෂය කොටස් මොනවද කියලා. දැන් 2019 දී පළවෙනි කොටසෙන් අපෙන් ප්‍රශ්න කරලා තියෙන ද්විවිජ්‍ය පත්‍රී ශාක පත්‍රය. මේ ප්‍රශ්නේ B කොටසෙන් අපෙන් ප්‍රශ්න කරලා තියෙන ප්ලොයමීය පරිසංක්‍රමණය. මේක සාමාන්‍යයෙන් බහුලව ඔයගොල්ලෝ දන්න කියන විෂය කොටස. ප්ලොයමීය පරිසංක්‍රමණය ද්විවිජ්‍ය පත්‍රී ශාක පත්‍රය ගැන මේ විෂය එකකයට උඹලාට පාඩම් කරලා ලෑස්තිලා තියෙන කොටසක්. ඒෙන්ද එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ඊළඟට බලමු ඊළඟ එක 2020 දී මේ ප්‍රශ්නේ කොටස් දෙකකින් ඇවිල්ලා තියෙනවා. පළවෙනි කොටසෙන් අහලා තියෙන ශාක කෙරෙහි ආලෝකයේ බලපෑම. ඒක දෙවෙනි කොටසෙන් අහලා තියෙන උපරිම ආලෝකයක් ලබා ගැනීමට ශාක හැඩ ගැසී ඇති ආකාරය. ඒකත් බොහෝ වෙලාවට ඔයගොල්ලෝ දන්න කියන කොටසක්. මේක ප්‍රශ්නයක් නෑ. 2022 පැවතු 21 විභාගයේදී ආදී ශාකවල පූරක පටකයේ විවේසා කෘත්‍යයන්. පහසු ප්‍රශ්නයක්. තාම ලේසි. ඉතින් ඔයගොල්ලන්ට පහසුවෙන් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒක අහලා තියෙන්නේ. දැන් අපි ඊට පස්සේ බලමු 2023 අවුරුද්දේ පැවැත්වූ 22 විභාගයේ මොකක්ද අපෙන් ඇහුවේ කියලා. ඉතින් ද්විබීජ පත්‍රී කඳක ද්විතීක වර්ධනය. මුගක් කළාට ඔයගොල්ලෝ පාඩම් කරන විෂය කොටස. ඉතින් මේක ඉතාමත්ම පහසු ප්‍රශ්නයක්. දැන් ඊට පස්සේ අවුරුද්දේ මොකක්ද උනේ කියලා බලමු.
2024 අවුරුද්දේ පැවතු 2023 විභාගයේදී ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන කොටස් දෙකකින් සපුෂ්ප කාණ්ඩ දෙක එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීම පළවෙනි A කොටසින් අහලා තියෙනවා, B කොටසින් අහලා තියෙනවා ඇපෝප්ලාස්ට මාර්ගයේ ඔස්සේ සිදුවන අරිය පරිවහණය ගැන. දැන් මෙතෙන්දී මේ සපුෂ්ප කාණ්ඩ දෙක එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීම කියන කොටස පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය කියන කොටසට අයිති එකක්. එතෙන්දී ඒ ජීවීන්ගේ විවිධත්වය යටතේ ඔයගොල්ලෝ ශාකවල විවිධත්වය ගැන ඉගෙන ගන්නවා. ඉතින් ඒක මේ ස්ථානයට ගෙනල්ලා ප්‍රශ්නයක් හදලා තියෙනවා. ඉතින් ඒකේ කිසියම් ආකාරයක සාධාරණත්වයක් තියෙනවා. මොකද එතනක් තියෙන ශාක ගැන. මේ ප්‍රශ්නයක් තියෙන ශාක ගැන. ඉතින් මේ දෙක එකට එකතු කරලා ප්‍රශ්නයක් හදනවා. දැන් මම කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා මේ වගේ ප්‍රවණතාවයක් දැන් තියෙනවා. සමාන විෂය කොටස් විෂය එකක දෙකක උගන්වන අවස්ථාවලදී මේ දෙකම එකට එකතු කරලා ප්‍රශ්නයක ස්වරූපයෙන් විභාගයේදී මතුවෙනවා. ඉතින් ඒක හොඳයි. එතකොට ඔයගොල්ලෝ පාඩම් කරද්දී විවිධ විෂය ඒකකවල තියෙන සමාන කොටස් එකට එකතු කරලා මෙහෙම ප්‍රශ්නයක් හදන්න පුළුවන් කියන හැඟීමෙන් යුතුව ඔයගොල්ලෝ පාඩම් කරන්න ඕනේ. පාඩම් කරගෙන යනකොට ඒක තේරෙනවා. මේ වගේ පාඩම් කරපුවම මේ වගේ ප්‍රශ්නයක් ආවම ඔයගොල්ලෝ ඒකට පැකිලෙන්නේ නැතුව පිළිතුරු දීමේ හැකියාවක් තියෙනවා. මේ තුන්වෙනි එකකින් තමයි A කොටස අහලා තියෙන්නේ. හතරවෙනි එකකින් තමයි B කොටස අහලා තියෙන්නේ. විෂය කොටස කතරලා ගියොත් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් එහෙම පොඩ්ඩක් විභාගයේදී ඔයගොල්ලෝ හිර වෙනවා. දැන් අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මෙතෙක් වෙලා අපි කතා කරපු විභාගවල අහලා තිබ්බ ප්‍රශ්න දිහා බැලුවම ඒ කියන්නේ 2019 ඉඳන් 2023 දක්වා පැවැත්වූ විභාගවලදී මේ එකකෙන් අහලා තියෙන ප්‍රශ්න දිහා බැලුවම ඒවා අපිට හුරු පුරුදු ප්‍රශ්න. ද්විතීයික වර්ධනය ගැන අහලා තිබ්බා, ප්ලොයිනීය පරිසංක්‍රමණය ගැන අහලා තිබ්බා, ශාක ආලෝකයේ උපරිම වශයෙන් ලබා ගන්නේ කොහොමද කියලා අහලා තිබ්බා, පූරක පටකය ගැන අහලා තිබ්බා. ඒවා ඔක්කොම අපිට හුරු පුරුදු ඒවා. නමුත් මේ ප්‍රශ්නේ බලන්න. ගිය අවුරුද්දේ ආපු ප්‍රශ්නේ අහලා තියෙන්නේ පලිබෝධකයන් සහ ව්‍යාධි ජනකයන්ට එරෙහිව ශාක දක්වන ආරක්ෂක යාන්ත්‍රණ. ඒ විෂය කොටස අපිට සාමාන්‍යයෙන් චර මේ හුරු පුරුදු එකක් නෙමෙයි. අපි දන්නවා මේ වගේ විෂය කොටසක් මේ විෂය ඒකකේ තියෙනවා කියලා. ගොඩක් වෙලාවට අපි අවධානය යොමු නොකරන පැත්ත. ඉතින් දැන් ප්‍රවණතාවයක් තියෙනවා විෂය ඒකකවල අහුමුල් වල තියෙන, කොන් වල තියෙන විෂය කොටස් ගෙනල්ලා ඒවා විභාගයේදී ප්‍රධාන ප්‍රශ්නයක් හෝ ප්‍රධාන ප්‍රශ්නික කොටසක් බවට පත් කරලා ඒකෙන් ඔයගොල්ලන්ගේ දැනුම ඇගීමේ ප්‍රවණතාවයක් දැන් තියෙනවා. ඉතින් මේ ඒකකයේ යටතේත් ඒක තියෙනවා. 7 වෙනි ඒකකයේ යටතේත් තියෙනවා. ඉතින් 7 වෙනි ඒකකයේ කරද්දි මම මේ ගැන කියලා දෙන්න. මේ නිසා ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය පාඩම් කරද්දී මුළු වල තියෙන කොන් වල තියෙන පුංචි ඒවත් පොඩ්ඩක් පාඩම් කරලා යන්න. ඒක විභාගයේදී ඔයගලන්ට පහසුවක් වේවි. දැන් අපි 4 වන ඒකකේ, ඒ කියන්නේ ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය යටතේ මම අනුමාන කරන ප්‍රශ්න 10 බලමු. මේ ප්‍රශ්න 10න් පළවෙනි ප්‍රශ්න 3 අපි මුලින්ම සාකච්ඡා කරමු. 4 වෙනි ඒකකෙන් මම අනුමාන කරන ප්‍රශ්න 10න් පළවෙනි ප්‍රශ්න 3 තමයි ඒක බීජ පත්‍රි සහ ද්විබීජ පත්‍රි ප්‍රාථමික කඳන් සහ මුල්වල ව්‍යුහ. දෙවෙනි ප්‍රශ්නය තමයි පූටිකාවල ව්‍යුහය, පූටික ඇරීමේ සහ ඇසීමේ යාන්ත්‍රණය. තුන්වෙනි ප්‍රශ්නය තමයි උත්ස්වේදනය. දැන් මේ එකිනෙකින් අපිට ප්‍රශ්න එන්න පුළුවන් විදි අපි පොඩ්ඩක් කතා කරලා බලමු. ඒක බීජ පත්‍රි සහ ද්විබීජ පත්‍රි ප්‍රාථමික කඳන් සහ මුල්වල ව්‍යුහ කියන මගේ පළවෙනි අනුමාන ප්‍රශ්නය ගත්තොත් ඒ ප්‍රශ්නේ මේ විදිහට ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. ඔයගොල්ලෝ ලෑස්තිලා යන්න ඕනේ මම මේ කියන ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න පුළුවන් වෙන විදිහට. ඒක බීජ පත්‍රි සහ ද්විබීජ පත්‍රි ප්‍රාථමික කඳන් සහ මුල්වල පටකීය ව්‍යුහ විස්තර කර ඒවායේ ඇති විවිධ පටකවල කාර්යභාරය පැහැදිලි කරන්න. දැන් මේක මෙහෙමම එන්නේ නැහැ. මම ඔය කියලා දුන්නට එතෙන්දී අපිට කොටස් 4ක් ගැන අවධානය යොමු කරන්න වෙනවා. ඒක බීජ පත්‍රි ශාකයේ කඳ සහ මුල, ද්විබීජ පත්‍රි ශාකයේ කඳ සහ මුල. දැන් ඔය හතරම අපෙන් එකවර අහන්නේ නැහැ. ගොඩක් වෙලාවට අහන්නේ ඕකෙන් දෙකයි. ඒ අහද්දිත් එකක් අහලා ඊට පස්සේ දෙවෙනි එක හුඟක් වෙලාවට එනවා පළවෙනි එකත් එක්ක සංසන්දනය කරන්න කියලා. ඒ හතරටම ලෑස්තිලා යන්න. ඒ හතරටම ලෑස්තුනාම ඔයගොල්ලන්ට ඒහා සම්බන්ධව ආයේ ප්‍රශ්නයක් නැහැ. හුඟක් වෙලාවට ප්‍රශ්නේ එන්නේ මෙන්න මේ විදියට. අදාළ රේඛීය රූපසටහන් භාවිතයෙන් දර්ශීය ප්‍රාථමික ද්විබීජ පත්‍රි කඳක හරස්කඩක ව්‍යුහය විස්තර කර එහි දක්වන ලැබෙන විවිධ පටකවල කෘත්‍යයන් සඳහන් කරන්න. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඊට පස්සේ අහනවා ඒකේ දෙවෙනි කොටසෙන් ඉහත ව්‍යුහයෙන් ප්‍රාථමික ද්විබීජ පත්‍රි ශාක මුලක හරස් කඩක ව්‍යුහය වෙනස් වන ආකාරය පැහැදිලි කරන්න. එතකොට ඔයාලට රූප සටහන් දෙකක් අඳින්න වෙනවා. පළවෙනි එකේ අඳින්න වෙනවා ප්‍රාථමික ද්විබීජ පත්‍රි ශාක කඳක හරස් කඩක ව්‍යුහය. දෙවෙනි එකේදී අඳින්න වෙනවා ප්‍රාථමික ද්විබීජ පත්‍රි ශාක මුලක හරස් කඩක ව්‍යුහය. එතෙන්දී සෛල පෙන්වන්නේ නැහැ. රේඛීය සටහනක් අඳිනවා මේ අවස්ථා දෙකේදී. 2008 පළවෙනි රචනා ප්‍රශ්නේ ඒ කොටසින් ප්‍රාථමික කඳන් ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවා. පොඩ්ඩක් ඒක බලලා යන්න. අපි ඊට පස්සේ බලමු මගේ දෙවෙනි ප්‍රශ්නය පූටිකාවල ව්‍යුහය, පූටිකාවල ඇරීමේ සහ වැසීමේ යාන්ත්‍රණය. හුඟක් වෙලාවට මේ අවුරුද්දේ එන්න ඉඩ තියෙන ප්‍රශ්නයක්. ඒ වගේ ප්‍රශ්නයක් අපෙන් මෙහෙම අහන්න පුළුවන්. පූටිකාවක ව්‍යුහය
ඒ කෘත්‍යයට අදාළව විස්තර කරන්න, පූටිකා වැසීමේ සහ ඇරීමේ යාන්ත්‍රණය පැහැදිලි කරන්න, එම යාන්ත්‍රණය සඳහා බලපාන සාධක මොනවාදයි විස්තර කරන්න, ඊළඟට කේ සංධිය කල්පිතය විස්තර කරන්න පූටිකා හා සම්බන්ධව, ඊළඟට පූටිකා මගින් ශාකවල උච්ඡේදනය පාලනය වන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. ඔය ප්‍රශ්න හතරම මේක යටතේ ඉන්න විදියක් නැහැ. පූටිකා හා සම්බන්ධව අහන ප්‍රශ්නේ ගැඹුරත් වැඩි වෙනවා. පූටිකා හා සම්බන්ධව අහන ප්‍රශ්නේ පරාසයත් වැඩි වෙනවා. වැඩි පරාසයක වැඩි ගැඹුරකින් ප්‍රශ්නයක් අහලා ඒක ඔයගොල්ලන්ගේ විනාඩි 30ක් ඇතුළත පිළිතුරක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ ඔය මම ඔය කියපු කොටස් වලින් කොටස් දෙකක් විතර එකතු කරලා ප්‍රශ්නයක් හදන්න පුළුවන්. පූටිකා ඇරීමේ සහ වැසීමේ යාන්ත්‍රණය ගැන කෙටි සටහන් ලියන ප්‍රශ්නයක් අහලා තියෙනවා 2016 10 වෙනි ප්‍රශ්නේ C කොටසේ. මේ ලකුණු දීමේ පටිපාටිය වැළුවා පූටිකා ඇරීමේ සහ වැසීමේ යාන්ත්‍රණයට කොහොමද ඔයගොල්ලෝ පිළිතුරු දෙන්නේ කියලා ඔයගොල්ලන්ට තේරෙයි. ඊට පස්සේ මගේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි මේ යටතේ උච්ඡේදනය ගැන. ශාකවල උච්ඡේදනය ගැන ප්‍රශ්න අහන්න පුළුවන්. හුඟක් වෙලාවට මේ උච්ඡේදනය ගැන අහන ප්‍රශ්නයට ප්‍රායෝගික කොටසකුත් එකතු කරනවා. එහෙම එකකුත් තියෙනවා. පොඩ්ඩක් අපි ඒක බලමු කොයි වගේ ප්‍රශ්නයක් අපෙන් අහන්න පුළුවන්ද කියලා. උච්ඡේදනය අනු කුමක්ද? 2017 රචනා ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නේ ඒ කොටසින් මේ උච්ඡේදය අනු කුමක්ද කියලා අහලා තියෙනවා. ඊළඟට ශාකවල උච්ඡේදනය සිදුවන මාර්ග මොනවාද? ඉතින් ඒවා ඊටාම සරල දේවල් පොඩ්ඩක් පාඩම් කරන්න බලන්න. උච්ඡේදය සඳහා බලපාන බාහිර සාධක මොනවාද? ඊටාම සරලයි. ශාකවලට උච්ඡේදනය ඇති වැදගත්කම සඳහන් කරන්න. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් අපෙන් අහන්න පුළුවන්. මේක රචනා ප්‍රශ්නයක් ස්වරූපයෙන් එන්නත් පුළුවන්. එහෙම නැත්නම් ව්‍යුහගත රචනා ප්‍රශ්නයක කොටස් වශයෙන් එන්නත් පුළුවන්. ඉතින් මම කිව්වා මේකට ප්‍රායෝගික කොටසකුත් එකතු කරන්න ඉඩ තියෙනවා කියලා. එහෙම වුණොත් මෙන්න මේ වගේ දෙයක් එකතු කරයි. පානමානයක් භාවිතා කර උච්ඡේදන ශීඝ්‍රතාවය නිර්ණය කිරීම සඳහා විද්‍යාගාරයේ පරීක්ෂණ ඇටුමක් සකස් කරන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. මෙතෙන්දිත් ඔයගොල්ලන්ට අනුපිළිවෙලින් පියවරවල් ටික ලියන්න වෙනවා. උච්ඡේදනය සඳහා බලපාන බාහිර සාධක ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවා 2017 6 වෙනි ප්‍රශ්නේ අර මම අර කියපු ප්‍රශ්නේ දෙවෙනි කොටසෙන්. ඒ වගේම පානමානයේ ආශ්‍රිත පරීක්ෂණ ඇටෝම ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ ප්‍රශ්නේම C කොටසේ. එතකොට 2017 6 වෙනි ප්‍රශ්නේ යටතේ අහපු 6A 6B 6C කියන තුනම උච්ඡේදනය සඳහා තමයි යොමු කරලා තිබිලා තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් ඒකට ලෑස්තිලා යමු. මේ යටතේ එන 4 සහ 5 කියන අනුමාන ප්‍රශ්න දෙක බලමු. දැන් මම ඊට පස්සේ අනුමාන කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය ඒක බීජ පත්‍රි සහ ද්විබීජ පත්‍රි ශාක පත්‍ර. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ වශයෙන් මම අනුමාන කරන්නේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය, අධිමාත්‍ර මූලද්‍රව්‍ය සහ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ගැන ප්‍රශ්නයක් එයි කියලා. දැන් අපි පළවෙනියෙන් බලමු මේ හතරවෙනි ප්‍රශ්නය ගැන. ඔයගොල්ලෝ දන්න ප්‍රභා සංශ්ලේෂණය ගැන ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ දෙවෙනි ඒකකයේ යටතේ. ශාකවල පත්‍රවල ව්‍යුහය, ශාකවල කඳන්වල ව්‍යුහය, මුල්වල ව්‍යුහය ගැන ඉගෙන ගන්නේ හතරවන ඒකකයේ. ඒතර මේගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා මේ හතරවෙනි ඒකකයට අර දෙවෙනි ඒකකයේ තියෙන ශාක හා සම්බන්ධ කොටස් එකතු කරලා ප්‍රශ්නයක් ගොඩනගන්න. දෙවෙනි ඒකකය සහ හතරවන ඒකකය එකිනෙකට සම්බන්ධ කර පහත ආකාරයේ ප්‍රශ්නයක් අපෙන් අහන්න පුළුවන්. මෙන්න මෙහෙම. කාර්යක්ෂම ප්‍රභා සංශ්ලේෂණයක් සඳහා ද්විබීජ පත්‍රි ශාක පත්‍රයක දක්වන්න ලැබෙන ව්‍යුහාත්මක සහ කෘත්‍යාත්මක අනුවර්තන මොනවාදයි පැහැදිලිව විස්තර කරන්න. ඒ වගේම අපෙන් අහන්න පුළුවන් දර්ශීය ද්විබීජ පත්‍රි ශාක පත්‍රයක මැද නාරටිය හරහා ගත් හරස් කඩක ව්‍යුහයේ දර්ශීය ඒක බීජ පත්‍රි ශාක පත්‍රයක් හරහා ගත් හරස් කඩක ව්‍යුහයේ වෙනස් වන්නේ කෙසේ? දැන් මේ වගේ ප්‍රශ්නයකදී නම් ඔයගොල්ලන්ට සෛල අඩංගු රූප සටහනක් අඳින්න වෙනවා. ඒ රූප සටහන් දෙක හොඳට බලාගෙන යන්න මම ඉදිරි වීඩියෝ එකදී ඔයගොල්ලන්ට උගන්වනවා සියුම් ව්‍යුහය, අන්වීක්ෂීය ව්‍යුහය, ඉලෙක්ට්‍රෝන ව්‍යුහය, පටකීය ව්‍යුහය, රේඛීය රූප සටහන් එහෙම වචන වලින් මොනවද ඒගොල්ලෝ අදහස් කරන්නේ කියන එක. දැන් මට ඒක කරන්න වෙලාවක් නැහැ මේ අවස්ථාවේදී. ඇත්තටම මෙතෙන්දි කරනම් හරි මේ වීඩියෝ එක මට පුළුවන් තරම් ඉක්මනින් ඔයාලට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ නිසා මම ඒක මේ වෙලාවට ඒක කරන්න යන්නේ නැහැ. නමුත් මම ඔයාලට අනිවාර්යෙන් ඒක කියලා දෙනවා. මේ විදිහට රූප සටහන් අඳින්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලාගෙන යන්න. අනික රූප සටහන් අඳිද්දී විභාගයේදී අනිවාර්යයෙන්ම පැන්සල් පාවිච්චි කරන්න. HB පැන්සලක් කරා යන්න හොඳට කළුවට ලියවෙන. ඒ වගේම හොඳ ඉරේසරයක් කරා යන්න. ඉරේසරයක් දැක්කම ඔයාලා දානවා දෙකට නමන්න පුළුවන් නම් ඉරේසරේ ඒ ඉරේසරේ හොඳයි. නමන්න බැරි ගල් ගෙඩි වගේ තියෙන ඉරේසරය අරන් යන්න එපා විභාගයට. එක පැන්සල් නෙමෙයි පැන්සල් 4ක් විතර අරන් යන්න. විශේෂයෙන්ම රූප සටහන් අඳින්න ඕනට පැන්සල් අවශ්‍ය වෙනවා. පෑන් වලින් නම් අඳින්නම එපා. ඇන්දොත් වැරදුනොත් කපන්න වෙනවා. කපලා ආය අඳින්න වෙනවා. ආය වැරදුනොත් ආය කපලා ආය අඳින්න වෙනවා. ඊට වැඩිය පැන්සල් වලින් අඳින්න රූප සටහනක් අඳිද්දී නියමිත පරිමාණයට නියමිත හැඩයට ඇඳලා සම්පූර්ණයෙන්ම නම් කරන්න. මේ යටතේ අහන්න පුළුවන් අනුමාන කරන මාගේ ඊළඟ ප්‍රශ්නේ බලමු.
අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය, අධිමාත්‍ර මූලද්‍රව්‍ය සහ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය. මේ වගේ ප්‍රශ්නයක් මීට ඉහත අවුරුදු වලදී අහලා තියෙනවා. ඉතින් මම හිතන විදිහට මෙන්න මේ වගේ දෙයක් ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. මේක ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයක තමයි මම හුඟක් කරලා බලාපොරොත්තු වෙන්නේ. අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය, අංශු මාත්‍ර මූලද්‍රව්‍ය සහ අධිමාත්‍ර මූලද්‍රව්‍ය යන පද අර්ථ දක්වන්න. ඒ අර්ථ දැක්වීම පාඩම් කරන්න. කියන්නේ මේ මූලද්‍රව්‍ය මොනවද කියන එක පාඩම් කරන්න. ඒක වෙනම දෙයක්. ඒ වගේම මේ කොටස් අර්ථ දැක්වීම හැකියාව කියනොත් මේ වචන අංශු මාත්‍ර මූලද්‍රව්‍ය කියන්නේ මොකද්ද? අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියන්නේ මොකද්ද? අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියන එක අර්ථ දක්වන්න පුළුවන් වෙලා යන්න ඕනේ විභාගයට යනකොට. ඊළඟට ශාක වලට අදාළව අංශු මාත්‍ර මූලද්‍රව්‍ය සහ අධිමාත්‍ර මූලද්‍රව්‍ය කවරේදයි සඳහන් කරන්නේ. එතෙන්දී ඔයගලන්ට මූලද්‍රව්‍ය ටික ලියන්න පුළුවන්. ඊළඟට අංශු මාත්‍ර මූලද්‍රව්‍ය සහ අධිමාත්‍ර මූලද්‍රව්‍ය ශාක දෙහෙට ලබා ගන්න ආකාරය, ඒවායේ ප්‍රභව සහ ඒවායේ කෘත්‍යයන් සහ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න. මේක හොඳ ප්‍රශ්නයක්. රචනා ප්‍රශ්න පත්‍රයේ එන්න පුළුවන්. අධිමාත්‍ර මූලද්‍රව්‍ය ගැන ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් අහලා තියෙනවා 2004 වෙනි ප්‍රශ්නේ B වල 3 වෙනි කොටසේ. ඉතින් මේකත් පොඩ්ඩක් බලාගෙන යන්න. දැන් අපි මේ විෂය ඒකකයේ යටතේ කියන්නේ ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය යටතේ මම අනුමාන කරන ඉතුරු ප්‍රශ්න පහ මොනවද කියලා බලමු. 6 වෙනි ප්‍රශ්නේ තමයි මම අනුමාන කරන්නේ මේ පාර විභාගයේදී ශාක වර්ධක ද්‍රව්‍ය සහ ඒවායේ කාර්යභාරයන් ගැන ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහයි කියලා. මම මේ අනුමාන කරන ප්‍රශ්න යටතේ විභාගයේදී විවිධාකාරී ප්‍රශ්න හදන්න පුළුවන්. හදලා ඕගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. අපි බලමු ඒවා මොන වගේ ඒවා වේවිද කියලා. සමහර වෙලාවට අපෙන් අහන්න පුළුවන් ශාක වර්ධක ද්‍රව්‍ය යනු මොනවාද? එතෙන්දී ඔයගොල්ලන්ට ශාක වර්ධක ද්‍රව්‍ය කියන එක හඳුන්වා දෙන්න වෙනවා. යනු මොනවාද කියලා අහපුවාම ඔයගොල්ලෝ ඒ උදාහරණ නෙමෙයි ලියන්නේ. ඒ ශාක වර්ධක ද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියලා ලියන්න වෙනවා. ඊට පස්සේ අහනවා ඒවායේ සාමාන්‍ය ලක්ෂණ මොනවාද? ඊළඟට ප්‍රධාන ශාක වර්ධක ද්‍රව්‍ය වලට උදාහරණ දෙමින් ඒවා නිපද වෙන ස්ථාන සඳහන් කරන්න. එහෙමත් අපෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ අහන්න පුළුවන් ඒ එකිනෙකේ කාර්යභාරයන් සඳහන් කරන්න. ඊළඟට ඒක යටතේම අහන්න පුළුවන් කෘෂිකර්මාන්තයේදී ඉහත ශාක වර්ධක වල යොදා ගැනීම පැහැදිලි කරන්න. ශාක වර්ධක සහ ඒවායේ කාර්යභාරය ගැන අපෙන් ඔය වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ශාක වර්ධක ද්‍රව්‍ය ගැන මීට කලින් අවුරුදු වල ප්‍රශ්න අහලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න 2010 4 වෙනි රචනා ප්‍රශ්නය, ඒ වගේම 2014 9 වෙනි රචනා ප්‍රශ්නය. එතෙන්දී 2010 අහපු ප්‍රශ්නේදී අහලා තියෙනවා ශාක වර්ධක ද්‍රව්‍ය ගැන, ඒවට උදාහරණ සහ ඒවායේ කාර්යභාරය. ඊට වඩා පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා 2014 අවුරුද්දේ රචනා ප්‍රශ්නේදී අහලා තිනවා ශාක වර්ධක ද්‍රව්‍ය ගැන, ඒවට උදාහරණ, ඒවායේ කාර්යභාරය සහ කෘෂිකර්මාන්තයේදී ශාක වර්ධක ද්‍රව්‍ය වල භාවිතය ගැන. දැන් ඔයගොල්ලන්ට සෑහෙන අවබෝධයක් ලැබුණා ශාක වර්ධක ද්‍රව්‍ය සහ ඒවායේ කාර්යභාරය ගැන ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා. මම මේ කියපු 2010 සහ 2014 මාකින් ස්කීම්ස් නැත්නම් ලකුණු දීමේ පාටි බලලා විභාගෙට ලෑස්ති වෙලා යන්න. බීජ සුප්තතාවය සහ ශාක පෝෂණය, මේ කොටස් දෙකෙනුත් ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. 7 වෙනි මම අනුමාන කරන ප්‍රශ්නය තමයි බීජ සුප්තතාවය සහ ශාක පෝෂණය. විභාගෙදී අහන්න පුළුවන් බීජ සුප්තතාවය කියන්නේ කුමක්ද කියලා. ඊළඟට බීජ සුප්තතාවයට බලපාන සාධක මොනවද කියලා. ඊළඟට බීජ සුප්තතාවයේ වැදගත්කම ගැන ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්නේ ඔයගොල්ලන්ට ව්‍යුහගත රචනා ප්‍රශ්නයක කොටස් වශයෙන් එයි කියලා. බීජ සුප්තතාවය ගැන පැරණි නිර්දේශයේ ප්‍රශ්නයක් අහලා තියෙනවා 2019 3වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ C කොටසේ 2 වෙනි ප්‍රශ්නේ. පොඩ්ඩක් මේ ප්‍රශ්නේ බලන්න ලෑස්තිලා විභාගයට යන්න. ඊළඟට අපි බලමු මේ ශාක පෝෂණයෙන් අපෙන් මොන වගේ දෙයක් අහන්න පුළුවන්ද කියලා. ශාක පෝෂණයේ යටතේ අපෙන් අහන්න පුළුවන් ශාක වල දක්වන ලැබෙන විවිධ පෝෂණ ක්‍රම මොනවාද? එම පෝෂණ ක්‍රම සුදුසු උදාහරණ සහිතව විස්තර කරන්න කියලා කියන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂී නොවන පෝෂණ ක්‍රම ගැන 2005 6 වෙනි රචනා ප්‍රශ්නේ 3 වෙනි කොටසින් අහලා තියෙනවා. මෙතෙන්දී අහලා තියෙන්නේ මේක කෙටි සටහන් ලියන ප්‍රශ්නයක් හැටියට. ඊට පස්සේ අපි බලමු 8 වෙනි මම අනුමාන කරන ප්‍රශ්නේ උත්තේජ වලට ශාක දක්වන ප්‍රතිචාර. ඉතින්දී අපෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් විවිධ බාහිර සහ අභ්‍යන්තර උත්තේජ වලට ශාක දක්වන ප්‍රතිචාර උදාහරණ සහිතව විස්තර කරන්න. ආයෙත් අහන්න පුළුවන් ශාක වල පැවැත්ම සඳහා ශාක දක්වන ප්‍රතිචාර වල වැදගත්කම පැහැදිලි කරන්න. 2007 6 වෙනි රචනා ප්‍රශ්නේ කෙටි සටහන් ලියන විදියට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකේ B කොටසින් අහලා තියෙනවා ශාක වල ආවර්තී චලන ගැන. ඉතින් මේකත් පොඩ්ඩක් බලලා ලෑස්තිලා යන්න. ඊළඟට
9 එක විභාජක සෛල සහ විභාජක පටක. දැන් මේ ප්‍රශ්නය නම් මම හිතන්නේ හුඟක් වෙලාවට ඔයගොල්ලන්ට එක්කෝ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ දකින්න ලැබේවි. එහෙම නැත්නම් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ දකින්න ලැබේවි. හුඟක් වෙලාවට මේක ඇහුවොත් අහන්න මෙන්න මේ විදියට ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයක නම් විභාජක සෛල වල ලාක්ෂණික ලක්ෂණ මොනවාද? ශාක දේහේ පිහිටන ස්ථාන අනුව විභාජක පටක වර්ග මොනවාද? එක් එක් විභාජක පටකේ කාර්යභාරය විස්තර කරන්න. තම සරල දෙයක්. පොඩ්ඩක් මේ ප්‍රශ්නවලට ලෑස්තිලා යන්න. ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ අපි බලමු. 10 වෙනි ප්‍රශ්නේ හැටියට මම අනුමාන කරන්නේ ජන්මාන ශාක පරම්පරාව, බීජාන ශාක පරම්පරාව සහ පරම්පරා ප්‍රත්‍යාවර්තනය ගැන ප්‍රශ්නයක් ඔයගොල්ලන්ගේ ආයි කියලා. අපි බලමු කොයි විදියට මේ ප්‍රශ්නේ අපිට එයිද කියලා. හුඟක් වෙලාවට මේ ප්‍රශ්නය ගොඩනගෙන ඉඩ තියෙනවා. පෝගනාටම් ශාකයේ ජීවන චක්‍රයට අදාළව පරම්පරා ප්‍රත්‍යාවර්තන යන්නින් අදහස් කරන්නේ කුමක්දයි පැහැදිලි කරන්න කියලා. ඊළඟට භෞමික ශාක පරිණාමයේ ඇති වූ අනුවර්තනයක් වශයෙන් ජන්මාන ශාක පරම්පරාව ක්‍රමයෙන් ක්ෂීණ වෙමින් බීජාන ශාක පරම්පරාව ක්‍රමයෙන් ප්‍රමුඛ වී ඇති බව විස්තර කරන්න කියලා. මේක හොඳ ප්‍රශ්නයක් ඔයගොල්ලන්ගෙන් අහන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් ඒකට ලෑස්තිලා යන්න. ඊළඟට සෙලජිනෙලා සංකේතුවක හරස්කඩක ව්‍යුහය සහ ජීවන චක්‍රය පිළිවෙලින් ඇඳ ඒවා විස්තර කරන්න. දැන් මෙහෙමයි මේක ඇවිල්ලා තියෙනවා 2002 දෙවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ B වල පළවෙනි කොටසින් අහලා තියෙනවා පරම්පරා ප්‍රත්‍යාවර්තනය ගැන. ඒ ප්‍රශ්නේම B වල දෙවෙනි කොටසින් අහලා තියෙනවා සෙලජිනෙලා වල ජීවන චක්‍රය ගැන. සමහර වෙලාවට සෙලජිනෙලා සංකේතුව ඔයගොල්ලන් අඳින්න කියන්නේ ඒක ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ඇඳලා තියෙයි. ඒකේ අදාළ කොටස් ඔයගොල්ලන්ට නම් කරන්න වෙයි. නම් කරලා ඉවරලා ඒ යටතේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න සිද්ධ වේවි. ඊළඟට තව දෙයක් මට කියලා දෙන්න ඕනේ මේ ජීවන චක්‍ර ගැන. මම දැන් මේ පින්තූරේ අඳිනවා. ඇඳලා මම ඒක විස්තර කරන්නම්. විභාගයේදී ඔයගොල්ලන්ට බොහෝ වෙලාවට ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ මෙන්න මේ වගේ ජීවන චක්‍රයක් දෙන්න ඉඩ තියෙනවා. දැන් මේක මම ඉස්සලම් කියලා දෙනවා ජන්මාන ශාකය. ඒක ඒක ගුණයි. ඊට පස්සේ ඒක අනුනනෙන් තෙන්දි හැදෙනවා. ජයා ජන්මානු සහ පුංජන්මානු. ඊළඟට මේ ඒක ගුණ ජයා ජන්මානු සහ පුංජන්මානු එකතු වෙලා යුක්තාණුවක් හැදෙනවා. යුක්තාණුව එතකොට ද්විගුණයි. ඊළඟට යුක්තාණුව වර්ධනය සහ විකසනය ඔස්සේ බීජාණු ශාකයක් බවට පත් වෙනවා. ඒතර බීජාණු ශාකය ද්විගුණයි. ඊට පස්සේ බීජාණු ශාකයේදී ඌරණය සිද්ධ වෙලා බීජාණු හැදෙනවා. ඒතර බීජාණු ඒක ගුණයි. ඊළඟට ඒක ගුණ බීජාණු ප්‍රරෝහණය වෙලා ජන්මාන ශාකයක් හැදෙනවා. මේක තමයි සාමාන්‍ය ජීවන චක්‍රයක් මම මේ දුන්නේ. නමුත් විභාගයේදී විශේෂයෙන්ම ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ මේ වගේ රූපයක් දීලා මේකේ සමහර කොටස් නොදී ඉන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සමහර මෙතෙන්දී අනුනනේ කියන එක දෙන්නේ නැහැ. දැන් අනුනනේ කියන දැන් මේක විතරක් නෙමෙයි මෙතනත් මේ අනුනනේ ජන්මාන ශාකයේ අනුනෙන් තමයි ජය ජන්මානු හැදෙන්නේ. අනුනෙන් තමයි පුංජන්මානු හැදෙන්නේ. දැන් මෙතෙන්දි මේ අනුනේ කියන එක නොදී ඉන්න පුළුවන්. මෙතන x හරි y හරි අකුරක් දාලා මෙතන සිදුවන ක්‍රියාවලිය කියන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මෙතෙන්දි මේ උණනේ කියන එක අපිට නොදී ඉන්න පුළුවන්. අපෙන් අහන්න පුළුවන් මේ අවස්ථාවේදී සිදුවෙන ක්‍රියාවලිය කුමක්ද කියලා. මේව කොටුවක් දාලා මේක x වගේ අකුරක් දාලා මෙතන අවස්ථාවේ සිදුවෙන ක්‍රියාවලිය කුමක්ද? ඊළඟට මෙතන තියෙන ඒක ගුණද දිවි ගුණද කියන එක අපෙන් තවත් අකුරක් දාලා අහන්න පුළුවන්. එනනම් මෙතන බීජාණු ජන්මාන ශාකේ බවට පත්වීම ප්‍රරෝහණය කියලා අපි දන්නවා. නමුත් ඒක නොදී මේ හිස්තැනක් තියලා ඒක පුරවන්න කියන්න පුළුවන්. මෙතන ජය ජන්මාන සහ පුංජන්මාන සංසේචනය වීමක් තමයි සිද්ධ වෙන්නේ. සංසේචනයෙන් තමයි යුක්තාණු හැදෙන්නේ. ඉතින් එතනත් අපිට කොටුවක් දාලා මෙතන සිදුවන ක්‍රියාවලිය කුමක්ද කියලා අපෙන් අහන්න පුළුවන්. තේරුණා නේද? මේ වගේ දර්ශී එකක් පාඩම් කරගෙන යන්න අවස්ථා මොනවද? ඊළඟට ඒක ගුණභාවය, ද්විගුණභාවය, අනුනනේ සිද්ධ වෙන්නේ කොතෙන්දද? උණනේ සිද්ධ වෙන්නේ කොතෙන්දද? අන්න ඒ වගේ දේවල් ඔයගොල්ලෝ පොඩ්ඩක් හොඳින් බලාගෙන යන්න. ඉතින් මේ වගේ ජීවන චක්‍රයක් දීලා ඒ ඔස්සේ බහුවර්ණ ප්‍රශ්න කීපයක්, එහෙම නැත්නම් ව්‍යුහගත රචනා ප්‍රශ්නයක කොටස් කීපයක් අහන්න පුළුවන්. හොඳට බැලුවොත් එහෙම පසුගිය අවුරුදු කීපය පුරාවටම බහුවර්ණ ප්‍රශ්න පත්‍රවල ඒ වගේ ව්‍යුහගත රචනා ප්‍රශ්නවල මේ ප්‍රශ්නය මේ විදිහට ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් ඒක බලන්න. බැලුවම ඔයගලන්ට පේනෙයි. ඊළඟට අවසාන වශයෙන් මම ප්‍රායෝගික පරීක්ෂණ දෙකක් ඔයගලන්ට ලෑස්ති වෙලා යන්න කියලා කියනවා. පළවෙනි එක තමයි අර්ථාපල ආකන්ද හෝ හබරල වෘන්තවල ජල විභවය නිර්ණය කිරීමේ විද්‍යාගාර පරීක්ෂණයක පියවර අනුපිළිවෙලින් සඳහන් කරන්න. මේ වගේ ප්‍රශ්නයක් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රවල ඇවිල්ලා තියෙනවා. මම කියන්නම් ඒ අවුරුදු මොනවද කියලා. 2004 වෙනි ප්‍රශ්නේ D කොටසින්, ඒ වගේම 2004 දෙවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ D වල 4 වෙනි කොටසින් මම මේ කියන ප්‍රායෝගිකය ගැන
අහලා තියෙනවා. ඒ වගේම ආය එකක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ රොහියෝ පත්‍රයක අපිචර්මීය සිවිවල ද්‍රාව්‍ය විභවයේ නිර්ණය කිරීමේ විද්‍යාගාර පරීක්ෂණයක පියවර අනුපිළිවෙලින් සඳහන් කරන්න. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා 2011 7 වන රචනා ප්‍රශ්නේ B කොටසි. පොඩ්ඩක් ලෑස්ති වෙලා යන්න. මගේ ප්‍රායෝගික මේ වීඩියෝස් බැලුවොත් මම මේ වීඩියෝ වල මේ පරීක්ෂණ කරලා තියෙනවා. 4 වෙනි ඒකකය වන ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය යටතේ මම බලාපොරොත්තු වන අනුමාන ප්‍රශ්න 10 මම දැන් ඕගොල්ලන්ට පැහැදිලිව විස්තර කරා. ආයිබෝවන් ඔබට ජය.